පුතෙක් විදිහට චූටි කාලේ පෙර පාසල වෙන හැම දෙයක්ම මම ගිහිල්ලා කියන්නේ නැති කුස්සිය වාඩි වෙලා මගේ අම්මත් එක්ක දුවෙක් විදිහට ඉස්කෝලේ වෙන හැම දෙයක්ම චූටි කාලේ ඉඳන් කුස්සිය වාඩි වෙලා අද අර කුස්සිය බංකුවේ වාඩි වෙලා අම්මත් එක්ක ඒ දේවල් කතා කරන්න මට අමතක වුණා නම් පුතේ හිතලා බලන්න හැමදාම මගේ අම්මත් එක්ක කුස්සිය වාඩි වෙලා ඒ දේවල් කතා කරන්න අම්මා ඉන්නේ මේ ජීවිතේ. අම්මා මේ කැපකිරීම ඔක්කොම කරලා මේ ජීවිතේ දාලෙයි එක දවසක අන්න එදාට කොච්චර කිව්වත් මං අම්මේ මේ යුතුයකම ඉටු කරන්නම් කියලා. මට ඒ දේවල් එකක්වත් පුතේ මගේ අම්මට එදාට ඇහෙන එකක් නෑ. මගේ අම්මට ඇහෙන එකක් නෑ. ඉතල බලන්න අර පොල් කට්ටෙන් එකපාර වතුර දැම්මේ නෑ මගේ ඔළුවට මගේ අම්මා. මගේ ඔළුව රිදෙයි කියලා. ඒ පොල් කට්ටෙත් හිලක් විදලා තමයි මගේ ඔළුවට වතුර ටික මගේ අම්මා දැම්මේ. ඒතරම් සිව්මැලිව මාව නිර්මාණය කරපු අම්මට පුතේ කොහොමද සැරෙන් කතා කරලා බනින්නේ? කොහොමද කෑම නැහැ කියලා අම්මට කෑ ගහන්නේ? කොහොමද මේ දේවල් කන්න බෑ අම්මේ කියලා අම්මට කෑ ගහන්නේ? කොහොමද? පුතේ එහෙම කරන්න බෑ. මොකද ඔය පපුව ඇතුලේ ගැහෙන හදවත හදන්න පුතේ අම්මට මාස 10ක් ගියා. අම්මා මාස 10ක් ඔය හදවත හදලා තමයි ඔය හදවත අම්මා බලාගත්තේ.